Hi guys, මේ මොනවද මේ තියෙන්නේ plain t-shirt. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනෙක් plain t-shirt විකුණන්නේ කියලා. plain t-shirt විතරක් නෙමෙයි DTF එකේ කොහොම හරි කමන්නේ t-shirt විකුණන හැටි. හොඳට අහගන්න. හරිද? ඔයාලා පටන් ගත්ත ගමන් බලන්නේ අඩුම තැනකින් ගෙනල්ලා t-shirt එකක් විකුණන්න. ඒ කියන්නේ ඔයාලගේ idea එක තියෙන්නේ t-shirt එකක් අතර ගත්තට පස්සේ ඒක මිල අඩුයි නම් අනිත් කට්ටිය ගනී කියලා. නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. ඔයාට ටීෂර්ට් එකක් විකුණනම් ඔයා කරන්න ඕනි ඔයාගේ ටීෂර්ට් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම දෙන බඩුවට ඒ කියන්නේ මේ ෆීඩ්බැක් එක ඒ කියන්නේ නරක එකක් නොවෙන්න ඕනේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ටීෂර්ට් කොහොමද විකුණන්නේ කියමු පස්සේ මේ ටීෂර්ට් දැන් ඔයාලා දැක්කන් පස්සේ ඔයාලා සර්ච් කරන පස්සේ හැමතැනම ඔයාලා මගේ වීඩියෝස් දකිනවා. හේතුව මොකද්ද? ප්ලේන් ටීෂර්ට් නම් ඔන්ලයින් තෝගඩේ. ඒක තමයි හේතුව. හරිද? ඔයාලා ඒක දකින්නේ කොහොමද? ඒක දකින්න මම වීඩියෝස් දාලා කොහේ හරි ඒ කියන්නේ නමක් හරි ප්ලේන් ටීෂර්ට් හරි මොනවද සර්ච් කරොත් මාව වීඩියෝ දෙක තුනකට පහලින් හරි මාව මෙන්ෂන් වෙලා පෙන්වනවා. ඒකට හේතුව තමයි මන් දාන වීඩියෝස්. අංක 1. ඔයා ටීෂර්ට් ටික ගෙදර අරන් ගිහින්ලා තියාගත්තා කියලා ඒකේ ෆොටෝ එකක් ගහලා Facebook එකේ දැම්ම කියලා හරි අහල පහල කීප දෙනෙක්ට කිව්වා කියලා හරි ඔයාලගේ ටීෂර්ට් එක විකිනෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා මුලින් කරන්න මොකද්ද? ඔයාලා ගිහින් ඔයාලගේ ටීෂර්ට් එක ගැන විස්තර කියන්න. මේ තියෙන ටීෂර්ට් එක ඒක ක්වොලිටි එක මොන කලර්ස්ද තියෙන්නේ ඇයි ඔයාලගෙන් මේ ටීෂර්ට් එක ගන්න ඕනි ඔයාලා කොහොමද ඒ කුරිය කරන්නේ ඒ වගේ විස්තර දේවල් ටික අනිත් කට්ටිය දැනගන්න කියන්නේ ඊට අමතරව ඔයාලට විකුණන්න දැන් මුලින්ම ගෙදරට ගෙනියවට පස්සේ ඔයාලට ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ලොකු ඒ කියන්නේ කස්ටමර් බේස් එකකුත් නැහැ. එතකොට ඔයාලා අහල පහල කාට හරි කියලා තමයි මේවා කරන්නේ. මේ බත් කූරෙක් කරකින්න ගණන් ගන්න එපා. එතකොට ඔයාලට කරන්න තියෙන එක වැඩයි ඔයාලා මුලින්ම හරිද ඔයාලගේ ඒ කියන්නේ පබ්ලික් නෙමෙයි පර්සනල් ප්‍රොෆයිල් එක තියෙනවනේ ඒක ෂෙයා කරන්න. ඊට පස්සේ ඔයාගේ යාළුවන්ට කියන්න නෑදෑයින්ට කියන්න මම මෙහෙම කරනවා මම මෙහෙම වැඩක් පටන් ගත්තා එහෙමයි කියලා. නෑදෑයෝ නම් ගන්න නැතිව ඒක ගණන් ගන්න එපා. ඔයා ඒ කියන්නේ මේ ටී-ෂර්ට් ඔයා විකුණනවා කියන එක ඔයා 10 දෙනෙක්ට කිව්වොත් 10 දෙනාගෙන් එක්කෙනෙක් ගන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැබැයි ඔයා ටී-ෂර්ට් විකුණන කතාව 100 දෙනෙක්ට කිව්වොත් 100කින් එක්කෙනෙක් ගන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඔයාලට තේරෙන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයාලා හැමතිස්සෙම ඔයා මේ වැඩේ කරනවා කියන එක අනිත් කට්ටියට දැනගන්න සලස්වන්න ඕනේ. එහෙම නොකර ඔයාට මේ බිස්නස් එක කරන්න බෑ. ඔයාගේ බඩු විකින්න නැති අවුලක් නෙමෙයි තියෙන්නේ, මිලේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඔයාව අනිත් කට්ටිය දන්නේ නැහැ. ඒ හින්දා ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාව ප්‍රචාරය කරගන්න. එන ඔයා මේ වැඩේ කරනවා කියන එක අනිත් කට්ටියට දන්නවනේ. ඉතින් එතකොට මේන්ලි ඔයාලට පුළුවන් Facebook, YouTube, TikTok ඔය තුනෙන්ම ඔයාලට පුළුවන් වීඩියෝස් හදලා දාලා ඉවරලා ඔයාලා ටී-ෂර්ට් කරනවා කියන එක කියන්නේ. ඊට අමතරව දරාස් තියෙනවා. දරාස් එකේ account එකක් හදාගෙන ඒක සෙල් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට වෙබ්සයිට් ගැන දැනුමක් තියෙනවා. ඔයාලගේ වෙබ්සයිට් එකක් හදලා ඒක දාන්නත් පුළුවන්. ඊටත් අමතරව paid promotion වලට යන්නත් පුළුවන්. ad boost එහෙම ගහලා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද ඔයාලා ඒක මත depend වෙනවා. ඊට පස්සේ ad එක නතර ගාම orders එක නතර. ඉතින් ඔයාලා පොඩියට පටන් ගන්නවා අනිවාර්යෙන්. ඒ කියන්නේ මමත් දැනටත් ඒ කියන්නේ ටී-ෂර්ට් විකුණන්න ඇඩ් එකක් ගහන්නේ නැහැ. ඒකට හේතුව මං ගහලා මට්ටු වෙලා තියෙනවා. ඒ හින්දා ඔයාලා මේ වැඩේ කරන්න එපා. ඔයාලා මුලින්ම කරන්න ඕනි ගත්තට පස්සේ මේකේ වීඩියෝස් දාන්න. මං කියන්නෙම මේකේ වීඩියෝස් දාන්න පබ්ලික් Facebook හරි YouTube හරි ඒ තුනේම හරි දාන්න එකම වීඩියෝ එක හරි කමන්නේ. ඒ කියන්නේ ඔයාව ප්‍රසිද්ධ කරගන්න. ඔයාලා පළවෙනි දාන වීඩියෝ එක්කෙනෙක්වත් බලන්නේ නැති. දෙවෙනි එකත් කවුරුත් බලන්නේ නැති. තුන්වෙනි එකත් කවුරුත් බලන්නේ නැති. හතරවෙනි එක හරි එහෙම දාලා පස්වෙනි එක දෙන්න බැලුවා කියන්නේ ඊළඟ දවසේ ආයේ වීඩියෝ දැම්මම ඒක 3 දිනක් 4 දිනක් බලයි. එහෙම දාලා ඔයාගේ ප්‍රොෆයිල් එකේ වීඩියෝස් වැඩි වෙද්දි ඔයාට හිතෙයි ඊටවස මම මොනවද දාන වීඩියෝස් කියලා. නැහැ. ඔයාලට මේ ටී-ෂර්ට් එක ගැලවෙන්න පස්සේ මේකේ පැකට් එකෙන් ගලවලා මේ ටී-ෂර්ට් එකේ ගුණදොස් කියන්න පුළුවන්. මොකද ඔයාම හිතලා බලන්න ඔයාගේ මීට ඒ කියන්නේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ දැන් මාස නෙමෙයි මාස දෙක තුනක් කලින් දාපු වීඩියෝ එකක් ඔයා බලන්නකො අලුතෙන් කාටවත් සජෙස්ට් වෙලා තියෙනවද කියලා ඒකට views වැඩි වෙලා තියෙනවද කියලා. ඒක දැම්මට පස්සේ ඒක ඒ කාලේ යන එකේ විතරයි ඊට පස්සේ ආයේ ඒක ගොඩක් වෙලාවට උඩට යන ප්‍රතිශතය අඩුයි. ඒ හින්දා ඔයා හැමතිස්සෙම නිතරම අප්ඩේට් කරන්න ඕනේ මම මේ දේ කරනවා කියලා. අනිත් කාරණාව තමයි ඔයා වටා පිරිසක් එකතු වෙන්න ඔයාව දැනගන්න ඕනේ. ඉතින් ඔයාගේ වීඩියෝ එකක් අද බලන කෙනෙක් ඔයාගෙන් ඒ කියන්නේ ටී-ෂර්ට් එකක් මෙලදී ගන්න නැහැ. සමහර ලාවට එයාට උවමනා වෙන වෙලාව තව මාස දෙකකින් ඉඳලා. හැබැයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ මාස දෙකකට පස්සේ එයාට ටී-ෂර්ට් එකක් ඕන වෙද්දි ඔයාව මතක් වෙන තැනට ඔයාව ඒ කියන්නේ මේ වීඩියෝස් දාලා මේවා කරලා ඔයාව ප්‍රසිද්ධ කරගෙන තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ ටී-ෂර්ට් වල ගුණාත්මක භාවය කියලා මිල නම් මිලත් කියලා එහෙම අනිත් එක ඔයාලට මිලත් එක ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන්
මිල වැඩි, ඒ කියන්නේ මිල වැඩි නම් ප්‍රොඩක්ට් එකත් ක්වොලිටි නම් මිල අඩු ඒවත් එක්ක ඔයාලට කම්පෙයාර් කරලා පෙන්වන්න පුළුවන්. මේක තමයි මං ගාව තියෙන්නේ මෙන්න මාකට් එකේ මේ ප්‍රයිස් එකේ දෙන. ඉතින් ඔයාලට ඒකයි මේකට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මොන දේ වුණත් කොයි වෙලේකවත් මොන භාණ්ඩයක්වත් මිල මත ඩිපෙන්ඩ් එහෙම වෙන දේවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔයාව දිහා බලලා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ගුණදොස් බලලා එහෙම මිල දී ගන්න පිරිස වැඩි. ඒ හින්දා ඔයාලා කොයි වෙලේකවත් ඒ කියන්නේ ඔයාට විකිනෙන්නේ නැහැ කියන එක කොයි වෙලේවත් තීරණය කරන්න එපා. ඔයා ඒ කියන්නේ හරියට විකුණන්න කලින්. ඒ කියන්නේ ගත්ත ගමන් ඒ දේ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරනවා නම් අඩුම මාස 6ක් 7ක්වත් ඒ දේ ඒ විදිහට කරගෙන යන්න ඕනි එක දිගට. ඔයාලා බලන්න මම මේ මගේ ප්‍රොෆයිල් පේජ් එකේ දවසට එක වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරනවා. ඒ ඇයි ඒ දාන්නේ මොකද නැත්තම් රීච් එක අඩු වෙනවා. ඔයා හැමතිස්සෙම ඔයා හිතන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඔයාව මතක තියාගෙන ඉන්න තරම් ඌමනාවක් නැහැ. ඔයා දැනගන්න ඕනේ ඔයා ඒ කියන්නේ ඔයා ගැන කියලා ඒගොල්ලන්ට ඔයාව මතක් කරවන්න. ඉතින් එතකොට තමයි ඒක ටික කාලයක් යද්දි වීඩියෝස් ගොඩක් එකතු වෙලා views වැඩි වෙලා ටික ටික ඒක අප් වෙගෙන එන්නේ. ඉතින් ඔයාලා ඒ හින්දා මුලින්ම නිකන් අද පටන් ගත්ත බිස්නස් එකෙන් හෙට කෝටිපති වෙන්න වගේ එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඒකට කාලයක් ගත වෙනවා. ඒ කාලේ ඔයාලා අල්ලගෙන ඉස්සරහට කරගෙන යන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්නේම නැතුව අවුරුද්දක් සමහරක් යද්දි ඔයා වටේ ලොකු පිරිසක් එකතු වෙලා තියෙවි. සමහරවිට දැන් දාන වීඩියෝ එක 10 දෙනෙක් බලන උනාට තව මාස 6කින් මාස 3කට පස්සේ දාන වීඩියෝ එක 1000 2000ක් බලාවි. අර 10ක් 12ක් බලන කාලේ එක්කෙනෙක්වත් නොගත්තට ඒ දාන වීඩියෝ එකක් 1000ක් බලද්දි ඒකෙන් දෙන්නෙක්වත් අර මොයාගේ ප්‍රොඩක්ට් එක මිලදී ගනීවි. ඒ ගැන විස්තර හාවි. ඒ වගේ දේවල් වේවි. ඒ හින්දා කොයි වෙලේකවත් ඔයාලා ගැන ඒ කියන්නේ අව탁සීරුවෙන් බලන්න එපා. ඔයා කරන වැඩේ ගැන ඔයා ආසාවෙන් උනන්දුවෙන් විශ්වාසයෙන් ඒක එක දිගට කරගෙන යන්න. එච්චරයි කියන්න තියෙන්නේ. ගොඩක් දෙනෙක් කියනවා අපේ ටී ෂර්ට් වල මිල වැඩි කියලා. හැබැයි ඔයාලා දැනගෙන කියන්නේ මිල වැඩි වුණාට බඩු ක්වොලිටි. එහෙමනේ නැත්තම් ඉතින් ඔයාලා දකින්න ඉතින් මේ දේවල් මට මේවත් අත්ෙන් කරන් ඉන්න බෑනේ. ඔයාලා බලන්න දැන් අවුරුදු ඒ කියන්නේ පහුගිය අවුරුද්දටවත් මම මිල වැඩි කරලා නැහැ. මේ මිලෙමයි තියානින්නේ. ඒ කියන්නේ හැම තිස්සෙම ඔයා හිතන්න ඔයාගේ භාණ්ඩේ ක්වොලිටිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න. ඒ වගේම දෙන සර්විස් එක ඒ විදිහට දෙන්න. ඒ හින්දා පාරිභෝගිකයෝ අතර විශ්වාසය රැකගෙන ඔයාලා ගමන ඉස්සරහට කරගෙන යන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. බඩුත් විකිනෙනවා, ඔක්කොම දේවල් වෙනවා. ඒ හින්දා අනිත් කාරණාවත් විශේෂයෙන් කියන්නේ ඔයාලා බිස්නස් කරද්දී ඒ කියන්නේ ජොබ් එකක් වගේ ඒ කියන්නේ රැකියාවක් වගේ බිස්නස් එක කරන්න මුලින් හිතා ගන්න එපා. ඒ කියන්නේ පොඩි ලාභයක් එහෙම බෑ. මේකෙන් ලාභය තියාගන්න කියලා මහා ලොකු මහා පරිමාණෙ නෙමෙයි. ඒ කියන්නේ ඔයා කරන්නේ බිස්නස් එකක්. එතකොට ඔයා ඒ දේ කරද්දී ඔයාගේ ඒ කියන්නේ ඔයා ඒ ප්‍රොඩක්ට් එක විකුණන තැනට එනකන් ඒ කියන්නේ එන වියදම ඔයා කවර් කරන් තියන් ඕනේ. නැත්තම් ඔයා පාඩු පින්නව වැඩේ කරන්නේ. එතකොට ඔයාට ඒ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න බෑ. මගේ යද්දි වැටෙනවා. ඒ කියන්නේ එක්ක සල්ලි මදි වෙනවා නැත්තම් කොහෙන් හරි පාඩු වෙනවා. ඒ හින්දා ඔයාලා කොස්ට් කවරින් ඒ කරන ඒවා හරියට බලලා කරලා මිලත් එක්ක හරි ගස්සලා විකුණන්න. නැත්තම් ඒ කියන්නේ ඔයා කරන වැඩේ ඒ කියන්නේ ඔයාලා 10000ක් යට කරා නම් ඔයාලට විකුණද්දී ඒ ප්‍රොඩක්ට් එකෙන් 10000න් නෑ කියන්නේ ඔයාලට පාඩු වෙන්නේ. ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එක නෙමෙයි. ඒ කියන්නේ ඔයා 10000ක් වියදම් කරලා බිස්නස් එක පටන් ගත්තා නම් මාස දෙක තුනක් යද්දී 10000ක් නැත්තම් ඒ ටී-ෂර්ට් උත් නැත්තම් ඔයාව පාඩුනේ වෙලා තියෙන්නේ. ඒ හින්දා එහෙම වැඩ කරන්න එපා. ඔයාලා ඒ ගණන් මිමි ටික හරියට හදාගෙන ඔයාලට ඇති සාධාරණ මුදලක් තියාන ඉස්සරම බිස්නස් එක පටන් ගන්න. පටන් අරන් යද්දී ඔයාලට තේරෙනවා මොනවද කරන්න ඕනේ, ගණන් අඩු කරන්න ඕනද, ගණන් වැඩි කරන්න ඕනද, මේ තත්ත්වෙන් කරගෙන යන්න පුළුවන්ද, තාම මොනවද මේවට එක්ස්ට්‍රා ඇඩ් කරන්න. ඒ වගේ දේවල් කල්පනා කරන්න. ඊට අමතරව ඔයා ටී-ෂර්ට් කරනවා නම් මුලින් දැන් අපේ ගොඩක් වෙලාවට දැන් black and white තමයි ස්ටොක් තියෙන. කලර්ස් අඩුයි. හැබැයි මුලින් පටන් ගන්න කට්ටියට තියෙන හොඳ chance එකක් තමයි ඔයාලගේ item ප්‍රමාණය වැඩි කරන්න. ඒ කියන්නේ අපෙන් හරි කොහෙන් හරි මහන තැනකින් තව crop top, kids t-shirt ඒ ඔක්කොමත් කරන්න. එතකොට ගොඩක් කට්ටිය කැමති ඒ කියන්නේ ඔක්කොම එකම තැනකින් ගන්න තියෙනවා. ඒ විදිහට අර මාකට් එකේ තැන් ඒ කියන්නේ හිදස් බලලා ඒ තැන් වලට හරියන විදිහට ඔයා ප්‍රොඩක්ට් එක හදාගෙන ඒක ඉස්සරහට කරන් යන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ කොයි වෙලේකවත්. ඒ කියන්නේ රටේ තත්ත්වයක් අරකයි මේකයි ගැන හිතලා ඔයා කරන් යන බිස්නස් එක නවත්තන්න අයිඩියා කරගන්න එපා. ඔයා කොහොම හරි මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා කියන අදිෂ්ඨානෙන් හැමතිස්සෙම ඉන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා. plain t-shirt DTF stickers දෙකම තියෙනවා අපි ගාව. shop දෙකක් තියෙනවා. එකක් කුරුණෑල ගොකරැල්ල අනිත් එක කැලණි යුනිවර්සිටි එක. ඔය ඕන එකට විසිට් කරලා තියෙන බඩු තෝරලා බලලා ගන්න පුළුවන්. ගුණදොස් කියන්නත් පුළුවන්. ඒ ඕන එකක් ඔයාලා කැමති විදිහට බලලා කරලා ගන්න පුළුවන්. ඒ වගේම tdesign.lk වෙබ්සයිට් එකේ තියෙනවා DTF stickers cash on delivery ඔයාලට
ගෙදරට ගෙන ගන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.